නිදා ගන්නවත් නෑ පුළුවන් නම් මොකක් හරි කරපම් බුදු මල්ලි. එහෙම අයියා මේ නෑ ඇන්දෙකෙද්ද? ඇත්ත එකෙක් යකෝ හොඳට පෙනේ තියෙන ණයෙක්. අනේ මම මේ හිතාද නයි කාපු මිනිහෙක් නයි කාපු මිනිහෙක් මම. මොකද්ද බං මේ මූ කියන්නේ? මූ කියන්නේ ණයෙක් කනවා කියලා. කන්න එපා. මේ ණයා කොහොම හරි කරලා මට එලවලා දීපන් මට. නිදා ගන්නවත් නෑ උඹ එලවලා දීපන් මට ඇති. පෙරේදා අපේ ගෙදර මේ හිම්බිති නයික් ඉන්නේ මේ මුල්ලේ ඇත්තේ. එන්න පතන එක පෙරේද අපේ ගෙදර. මල්ලි එලවද? එළිය දිවුවා රොට්ට පිටින් දිව්. සුදිමා අයියා ණයක් නේ. මොකද්ද බං මූ මේ ආන්නේ? නලාවන්න දාන්න. යකෝ නලා බලන්න ණයා ගුණ බලන්නද උඹ? එහෙනම් බන් නෙමෙයි. නනාවල් පිඹිනේක ඉතින් නත් එන්නේ අන්නේ එකයි. මල්ලි විකාර කරන්න එපා දැන් පැය 5ක් තිස්ස ණය ඇතුලේ මොකක් හරි කළා මේ ණයා වෙලවපන් මල්ලි. අනේ බන්දකින් නැති කාලන්ට දන්නේ. යකෝ ණයා කාලා තියා මම කාලත් නෑනේ මොකක් හරි කළා මූ එලවපන් මේ මගුලක් කියවන්න එපා ණය ඇතුලේ තියාගෙන. බච්චක් කමු යක්. බත් කන නෙමෙයි මිනිස්සු මූ එලවලා බයි නම් කියපන්කො මොකක් හරි මූ. අයි කල්ලා දෙන්න. අදී මට විනාඩි බයි මන් නැග්ගා ගේම අම්මෝ නයාවාගේ පින් පාවිච්ච. මේ අරු ණයා එලවයිද බං? සුපිරි පොර ඔකාගේම ගහනවා. බලමු ඉතින් මයි ගෙදර නේද බලමු. ඇතුලේ නෙන්නේ ඔව් බලමු. නයි නෙවෙයි නයි දෙහි. මල්ලේ චුට්ට මල්ලේ දැන් පැය භාගයක් වුණා මූ නෑනේ බං කිසිම හාවක්කුවක් නෑනේ. සයිමන් අයියා මූ ණයා කෑවත් දන්නේ නෑනේ. ණයා කයිද? ණයාලවන්න ගෙට කියපු චුට්ට නේද අර? චුට්ටේ නම් තමයි. ඌ නයි කනවා කිව්ව නේද උඹ? ඔව්. දැන් අර දුවනව නේද? ඔව්. ඌ ඇද්දා කිව්වා උඹනේ? ඔව්. උඹලා මෙතන නයි එලවන්න ආවා. ඔකට මම උඹලට හොඳක් කරන්නත් හොඳ නෑ. උඹලට හොඳක් කරන්නත් මම ණයාම කාපේ. බලයන් බයි යන්න. උඹලා කය විතරයි ණයා එලව ගන්න බෑ. මෙලෝ රහක් නෑ. අම්මා ණයා මහතුන් අයියා කොල්ලා හැම ගෙදරද මොනවද ගෙනියන්නේ මට පරිප්පු දෙන්න මොනවද දෙන්නෝ. දෙන්න මහතුන් අයියා හරි ගෙදරද ඔව් නේ පොතට දාන්නේ. මේ කායි කිරන්නේ? ඈ ඒ මොකටද අයියා හිරන්නකො මේක කිව්වා. දෙන්නකෝ හොරට කිල්ල නේද? ග්‍රෑම් 250 කිල්ල ග්‍රෑම් 245 තියෙන. බල වැඩ කරන්න එපා මුදලාලි. සරම්කෝ ෂර්ට් එක වෙර ඔය වගේ ජරා වැඩ කරන්න. තමයි සෙල්ලම් කරන්න මගේ සල්ලිත් එක්ක දැනගන්නවා. මාළකොට දායක සභාවේ උඩම ඉන්න මිනිස්සු. මොනවද බම් මහතුන් අයියා මේ ග්‍රෑම් එකක් දෙකක් එහෙම වෙනවා මේ තරාදි වලට වර්ධිනවා බම් මහතුන් අයියා උඹලා අනිත් එක බං මගෙන් ණයට අරගෙන මට ඔහොම ටෝක් කරන්න බෑ මහතුන් අයියා බැයි නම් මේ පරිප්පු දෙසීමලා තියලා බලයන් මහතුන් අයියා උඹලත් එක්ක බිස්නස් කරන්න බෑ මහතුන් අයියා යකෝ ග්‍රෑම් එකක් දෙකක් නෑ කමන්නේ ග්‍රෑම් පහක් අපි මාසේ කාමරක් කන්නේ පරිප්පු දෙසීමලායි මේ සල්ලි නෙවෙයිද මොනවා පරිප්පු දෙසීමලා මාසේ කාමරක් කන්න ඇති බං යමා මේ හන්නක චූටි අම්මා ඔයා වීල දෙනවා නම් නියගලා හරි කමක්. ඕ ඇති යම ආ මොකද්ද පැටියෝ මී පාසාන? හා කමක් නෑ. අම්මා මේ අහන්නකෝ මං ගෙදර යන්න ඕනි දැන්. ඔව් ඔයා බත් කාලා දොයිය ගන්න ඈ. ආදරේ ගොඩක් කෝ උම්ම එකක්. උම්මා ඇයි අරුවට කෑ ගන්න බෑ උලින්ද අතුලනේ
ඌ වෙනවද උඹ කෑ ගහන්න? ඔව් මං කෑ ගන්නවා. මේ 119 වත් ගහපන් බම්මෝ බේරගන්න. 119 එකේ නම්බරේ මතක නෑ බං. අම්මේ මේ එහෙනම් සිව්සරියට කතා කරපන්. කවුද ඉස්කෝලෙන්? සුවසැරියනේ. මොකද බං කරන්නේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කතා කරමු. මගා පාරු ගන්න මෙතන කවුද ඉන්නේ? උඹලට තේරෙයි කැම්පස් කියන්නේ. මොකද්ද බං කරන්නේ? මොකද බං කරන්නේ? අපි කඹයක් දාමු. බෙල්ලට. ලින්දට. දාමු. අරු මැරියකෝ කමේ දාපන් ඉක්මනට ලින්දට. කවුද අදම විදිහට ශබ්ද කළේ? අලි එක්වත් වෙන්න ඇති බං. That's a wrong method. මොනාදනේ කරේ මෙයා බේරගන්න තිබ්බ chance එකනේ. දැන් බේරලා දෙන්න ඕම හරි. Shut up and look at me. මගේ දෙයියෝ කමෙන් කරගන්න බෑ මම පයින්න මේ පයින්න මට අලුත් මිෂන් එකක් තියෙනවා. දැන් රම්බෝයට. එන්නම්. පැලවලට ගැටුවේ නෑ. පැලවලට කොහෙද ගැටුවේ? තෝ ඔය කොටන්නේ මගේ සල්ලි වලට යකෝ. අර මොනවද අර වැල් වල යටින්. කැකිරි. කැකින්නේ පුරු. මගේ සල්ලි. අර ගහේ මොනවද අර හැදිලා තියෙන්නේ? පොල්. මගේ සල්ලි පුරු සල්ලි. අnder වත් කරන හරකා. සල්ලි බලන්න යරින්. ඇල්ල බලාගෙන ආවේ තාත්තේ. මේ තාත්තේ අර රට යන වැඩි හිටට හමාට ෆ්ලයිට් එක. මේ ඇඳුම් ඔක්කොම නමලා තියෙන්නේ ඇඳ උඩ. දායි යන්න බෑග් එකක් නෑ තාත්තේ. මේ ටවුන් එකට ගිහිල්ලා බැලුවා අර මේ රෝද තියෙන ට්‍රැවලින් බෑග් තියෙන්නේ. ඒකේ තාත්තේ මේ අඩු මේක තියෙනවා. මේ 6500. පිස්සු දෙයක් ගණන් කියන්නේ. බූරුවා. කීයද මගේ පුතේ? තාත්තේ රුපියල් 6000. ගණන් කියන්නේ පහරකෝ. නා කරන්නද? පොඩේ මං එන්න. පරිස්සමින් හා. චුටි මල්ලි. මගේ අවුරුදු 25ක ජීවිතේට තාත්තෝ ඉල්ලන දෙයක් කරන් දෙන්න පළවෙනි පාරම. දැන් උඹ හිතා ඉන්නේ තාත්තා ඇතුළට ගියේ. උඹට බෑග් එකක් ගේන්න සල්ලි ගේන්න කියලාද? නැත්තම් බලපන් මෙහෙම සට කාලේ මුන්රු පහක් ගේන. බලන් හිටන් දෙයි. අපේ තාත්තා දෙයි. බලන් හිටන්. හැබැයි චූටි මල්ලි මට දුන්නේ නැත්තම් අර කාමරේ ගොඩ ගහලා තියෙන වී තියෙන්නේ. මිටි 4ක් වීරමාවල මෝල්ට විකුණලා මම ওই බෑග් එක ගන්න. තොට පිස්සු දාරකෝ තාත්තා මරන්න දාන්නේ. යකෝ ඔය කතාව තාත්තටම ඇහෙන්න කියන්න බෑ. පගුව පෙළ මැරෙයි මේ මිනිස්සයා. කොහොමද බං මෙහෙම ලෝභ වෙලා ජීවිත තාත්තා දාන්නේ? ලකුණා. මේකට දාගනින් වැඩක් නැති යන මනම් ඔය සපත්තු කැලි බැලි කිය. දාලකට දාගනින්. මේක දාගනින් වන්න කියලා දේවල්. මේ දෙක අරන් ප්ලේන් එක කියන්නේ. අලි කණ්ඩ තියාගන්න බා බූරුවෝ. ලකුණා. මේ තෝ දැන් ඔය ප්ලේන් එක යද්දි කොහෙද තියන්නේ? මෙව්ව තාත්තා ඉතින් අර ප්ලේන් එකේ රැක් වල දාන්න. අම්මෝ පිස්සා. තෝ උඩු කිදානේ තෝ හදන්න එක එකවට හොරන් කරන්න දෙන්නද? නේද? යස් තාත්තා. ඔව්. මං හිතා තව ඊදමක් කිව්වා. මල්ලිකා. එතන ලොකු එකට උයන්දි බරයට. තාම මාමණ්ඩි කිව්වත් පොල් ටික පුරු කඩනවමනේ බා. අද නම් අතට මල්ල ගමු ඈ. Okay, let's go. ඈ? Come on. ආ.
ඇබං අයියේ ඉතින් පොල් ගහ කටේ ගාලා තියෙන්නේ පොල් කැඩීම තානම් කියලා බං. අනේ නිකන් හිටා උඹලට ඔය තේරෙයි කැම්පස් කියන්නේ. බලන්න දීපා ඉක්මනට බලන්න දීපා. කො මේකෙන් පුළුවන් දෙක පොල් කඩන්න පොල් වලල්ල දීපා. බෙල්ලට දානවා දෙක පොල් වලල්ල කකුල් දෙකට නිදාන්නේ. පොල් කැඩීම කලාවක් නෑ. ඒ පිකාවක කවුද කියපා? ඔයාල මට මම නෙමෙයි යකෝ. ඈ මම නෙවෙයි මට පොල් කඩන්න බෑ තෝනේ ගල කඩපා. Move! Mala, move! That's the best out here! Move! Move! Tell me! රම්බෝ මොකද්ද බං ඔය කරන විකාරේ? යකෝ තව කිලෝමීටර් 2ක් විතර තියෙනවා. මචං අම්බු මේ ඩයල් දෙකක් බිම ඉන්නවා එකක් ගහේ ඉන්නවා. දෙමුගේ රම්බෝ මේ මෙතන ඉඳ තියෙනවා මෙතන යම. වැට කපාගෙන යම. රම්බෝ අච්චර ඉඳ තියෙද්දි වැට කපන්නේ මොන පිටියකටද බං? රම්බෝ ඔය බම්බුයි සද්ද අරුන්ට ඇහෙයි බං.